මම තමයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා නීති විද්‍යාලයේ විභාගය ලියපු හැටි පිළිබඳව මට තොරතුරු ලබා දීපු තොරතුරු මා ළඟ තියෙනවා ලිඛිතව මට එවලා තියෙනවා වීඩියෝ එවලා තියෙනවා ඔහු ලංකාවට එන බවත් කියලා තියෙනවා මේ පරීක්ෂණ වලට අදාළ පරීක්ෂණය ආරම්භ කරන්න මම දැන් කිව්වනේ මම තනියම විභාගයේ කාමරයක ලිව්වා කියලා මෙතුමා තනියම විභාගයේ කාමරයක ලිව්වා කියලා ඔප්පු කරොත් මම අයින් වෙනවා එහෙම නැත්නම් ඔබතුමා අයින් වෙන්න පාර්ලිමේන්තුවට ආවේ අලුත් සංස්කෘතියක් හදනවා කියලා හැබැයි හදන සංස්කෘතිය කෙසේ වෙතත් තිබ්බ සංස්කෘතියට එහා යන පාටක් පේන්න තියෙන්නේ මේ අධිකාර අමාත්‍යවරයා ඉන්නවා ඔබතුමා මේ මට නෙමෙයි චෝදනා කරන්නේ මම විභාගෙ ලිව්වට මම නෙවෙයි පේපර් එක හැදුවේ පේපර් එක මාර්ක් කරේත් අපේ තාත්තා නෙවෙයි ඒක මතක තියාගන්න ඒක නීති විද්‍යාලයට කරු කතානායකතුමනි මේ චෝදනාව නගන්නේ ඉතින් කරුණාකරලා නීති විද්‍යාලයේ මේ පිළිබඳව පරීක්ෂණයක් කළා ඔබතුමා මේ පාර්ලිමේන්තුවට වගේම රට දැනුවත් කරන්න අනිත් පැත්තේ මෙතුමා මේ උපාධියක් ගැන කිව්වනේ මම ඉන්දියාවේ කරා කියලා මම ඉතින් අපිට ජනාධිපතිතුමාගේ ඉන්දියන් සංචාරකත්වයෙන් මෙතුමාට පටලවිලා මොකද මගේ උපාධිය තියෙන එංගලන්තේ සිටි විශ්වවිද්‍යාලේ ගරු කතානායකතුමනි ගරු මහලේකම්වරියට පුළුවන් පාර්ලිමේන්තුවෙන් මම අවසර දෙන්නම් ඒ විශ්වවිද්‍යාලයට ලියලා මගේ උපාධිය පිළිබඳව සනාථ කරගන්න. ඒතකොට මේ ප්‍රශ්නේ ඉවරයි. ඒ හින්දා ගරු කතානායකතුමනි පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා අවබෝධයෙන් බොරු කියන සංස්කෘතියවත් ඔබතුමාලා දැන් වෙනස් කරන්න. ඒ හින්දා මේ තර්ජනය කරලා තියෙනවා කියනවා නම් යම් කිසි කෙනෙක්ට බලපෑමක් කරලා තියෙනවා නම් අනේ පරීක්ෂණයක් කරන්න අපි පැහැදිලිව කියනවනේ අපිට හංගන දෙයක් නැහැ නේ ගරු කතානායකතුමනි. අපේ නාමල් රාජපක්ෂ ඉස්සරහින් මට නැති දොසරකමක් මම දාගෙන නැහැ නේ. දාගෙන නැහැ නේ අපි. ඒ හින්දා ඔබතුමාලා මේ ජනතාවගේ ප්‍රශ්න වහන්න ජනතාවගේ තියෙන ගැටලුව වසන් කරන්න මේ කාරණාවල එල්ලෙන්න එපා. මේ කාරණා පිළිබඳව අධිකරු ජනාධිපතිතුමනි පරීක්ෂණයක් කළා. ඒ පරීක්ෂණයේ සාධාරණභාවය තහවුරු කළා. මේ කවුරු සභාව දැනුවත් කරා. ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි මේක දේශපාලන දැන් අවුරුදු 11ක් තිස්සේ මේක දේශපාලන කාර්යයක් කරනවා. යහපාලන ආණ්ඩුව වෙලාවෙත් මේ පිළිබඳව ඔබතුමාලා ওই විදිහටම චෝදනා නගලා ඒ දූෂණ මර්දන කමිටුවේ සභාපතිතුමාත් මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඔබතුමාලා පරීක්ෂණ කෙරුවා. අදත් ඒ කතාව කියලා. මේක ගරු නීති විද්‍යාලයටත් ගරු කතානායකතුමනි හොඳ නෑ.